ආයිබෝවන් සුබ දවසක්. මෙන්න මේ වොයිස් කට් එක පොඩ්ඩක් අහලා බලන්න. වොයිස් එක මේ වීඩියෝ එකේ දැන් මේ ඇවිල්ලා පාසල් ශිෂ්‍යයෙක් යුනිෆෝම් එක පිටින් පාසල් නිලැඳුම පිටින් පාසල් වෙලාවේ ගුරුවරුන්ගේ විවේකාගාරයට හෝ මං හිතන්නේ මේ කාර්යාලයට ගුරුවරු කොහොම හරි ඉන්න තැනකට ගිහිල්ලා එක ගුරුවරයෙකුට කතා කරන විදිය. මේ දරුවා මං හිතන්නේ එච්චර වයස නෑ, සාමාන්‍යයෙන් අවුරුදු 14ක් 15ක් වගේ වයස. දැන් කවුද මේවට වග කියන්නේ? ප්‍රශ්නේ ඒකයි. දැන් මිනිස්සුන්ට චෝදනා කරන්න පුළුවන් ගුරුවරුන්ට. තව කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් දෙමාපියන්ට. තව කෙනෙක් සමස්ත සමාජයටම චෝදනා කරයි. දැන් මේක දැන් කමෙන්ට්ස් එහෙම බැලුවොත්, මේක මේ Facebook එකේ කමෙන්ට්ස් බැලුවොත් ගණේ මුල්ලේ සංජීවලා වගේ මිනිස්සු, කේල් වද්දර පද්මිලා වගේ මිනිස්සු බිහි වෙන්නේ මෙන්න මේ විදියට කියලා කියන්න පුළුවන්. පාසල් පද්ධතිය තුලින් මේ වගේ ශිෂ්‍යයෙක් බිහි වෙනවා, මේ වගේ ප්‍රචණ්ඩකාරී දරුවෙක් බිහි වෙනවා කියලා අපිට කෙනෙකුට තර්ක කරනකොට ඒ තර්කෙ විඳින්න පුළුවන් එකම දේ, ස්කෝලයක් ඇතුලේ දරුවෙක් ඉන්නේ පැය 6යි. ඒ පැය 6මුත් විවේක කාලයේ ඇතුළු පීරියඩ් එකෙන් පීරියඩ් එකට ගුරුවරු මාර වෙන කාලය ඕනනම් පැය එකමාරක් දෙකක් නිකන් ඉඳි ළමයි එක්ක ක්‍රීඩා, විෂය බාහිර ක්‍රියාකාරකම්, එතකොට විෂයට අදාළ වන විවිධ ක්‍රියාකාරකම් වලට යනවා, සංගීතය, චිත්‍ර. එතකොට ඒ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා. මේ සියලු දේ ඉස්කෝලේ ඇතුලේ වෙන්නේ. හැබැයි ඒකේ විශේෂත්වය කියන්නේ ගෑනු පිරිමි දෙකොල්ලම ඉන්න පාසලක් ගත්තොත් ඉතින් දරුවෝ ගොඩාක් ආශ්‍රය කරනවා. හැබැයි පාසල ඇතුලේ දරුවෙක් රැඳෙන්නේ පැය 6යි උපරිම. එතනින් එළියට ආවට පස්සේ යම් කිසි පැයක එකමාරක කාලයක් අපි කියමු මහා මාර්ගයේ මහා මඟ රැඳෙනවා. වාහනයක් ඇතුලේ හෝ ස්කූල් වෑන් එකක නැත්නම් බස් එකක. ඊට පස්සේ ඉන්නේ ගෙදර. පැය 24න් පැය 8ක්ම පාසලට දැම්මා. පැය 16ක් ඉන්නේ ගෙදර දරුවෙක්. එතකොට වගකීමෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ දෙමාපියන්ට. මම දැක්ක මේ ළඟදී මේ අපේ විද්‍යාලයේ තියාග ප්‍රදානෝත්සවයට සහභාගී වුණා මම. ඒ වෙලාවේ ආව විශේෂ ආරාධිත මුත්තා කියපු දෙයක් තමයි පාසලට එවන්න ඕන අහපු ප්‍රශ්නේ තමයි හදපු දරුවෙක්ද හැදෙන දරුවෙක්ද? හැදෙන්න අරපු දරුවෙක්ද? එහෙම නැත්නම් හැදිච්ච දරුවෙක්ද? ඒකෙන් අදහස් කරේ දැන් බටහිර සංස්කෘතිය අනුව කියනවා දරුවෙකුට හැදෙන්න දෙන්න. හිතලා කරන්න දෙන්න. හැම වෙලේම පාලනය කරන්න එපා. ඒක එක කතාවක්. අපේ සංස්කෘතිය ඇතුලේ තියෙන්නේ දරුවෙක් ගහලා බැනලා හරි හදන්න ඕන කියලා. කියන්නේ හදපු දරුවෙක්. මේ මහත්මයා කියපු විදිහට පාසලට එවන්න ඕන හදපු දරුවෙක්. කවුද හදලා එවන්නේ? දෙමව්පියෝ. විනය, මූලික දැනුම, ඉගෙන ගන්න අවශ්‍ය මූලික දැනුම, හික්මීම, මේ දේවල් දරුවෙක් තුලින්
අපිට බලාපොරොත්තු වෙන්න බෑ මොකද එයා ස්වභාවයෙන් ඒවා හැදේ කියලා ඒවා දැකලා හැදේ කියලා. එතකොට මේ සමාජය ඇතුලේ එහෙම දැකලා හැදේ කියලා හිතන්න බෑ. මොකද දකින්න ඒවා ටීවී එකෙන් දකින්නේ, YouTube එකෙන් දකින්නේ, සමාජ මාධ්‍ය තුල දකින්නේ ගොඩාක්ම ප්‍රචණ්ඩත්වය. අමුතු විදියට හැසිරෙන අය. එතකොට ඒක නිකන් අර නිකන් රැඩිකල් අමුතු විදියට ගන්න දරුවෝ ගොඩක් ඉන්නේ. ඉතින් ඒක හින්දා හදපු දරුවෙක් එවන්න විද්‍යාලයට එවන්න පාසලට එවනකොට හදපු දරුවෙක් එවන්න කියලා තමයි කියන්නේ. හදන්න ඕනේ දෙමව්පියෝ සහ වැඩිහිටියෝ. හැම වැඩිහිටියෙකුටම දරුවෙක් හදන්න බෑ. එතකොට දෙමව්පියෝ දැනගන්න ඕනේ මේ දරුවා පොඩි කාලේ ඉඳලා හික්මීමක් තියෙන මොරණ්ඩු නැති දඟකාරකම කියන එක වෙනයි. මොරණ්ඩුකම වෙනයි. මොරණ්ඩු දරුවේ බිහි වෙන්නෙම ගොඩක් වෙලාවට දෙමව්පියන්ගේ වරදි. දරුවෙකුට පොඩි කාලේ ඉඳලා කෑකෝ ගහලා අඩා වැළපිලා බිම පෙරලිලා පොළවේ පය හප්පලා යම් කිසි දෙයක් ඕන කියලා ඉල්ලන තැනට දෙමාපියෝ තමයි දරුවන්ව ගේන්නේ. දරුවෝ පොඩි කාලේ ඉඳලා බොහොම ආදරෙන් පාලනය කරන්න ඕනේ. හැමදේම ෂණිකව දෙන්න ඉල්ලන සැනින් දෙන්න හුරු කරොත් දරුවන්ට ඒ දරුවෝ එක බලාපොරොත්තු වෙන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒක නොලැබෙනකොට ඒ දරුවෝ ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙනවා. දැන් ගොඩාක් දෙමාපියෝ හුරු වෙලා තියෙනවා විශේෂයෙන් අම්මලා හුරු වෙලා තියෙනවා උදේට හෝ දරුවා ඉස්කෝලේ ඉරලා ආව ගම ෆෝන් එක අතට දෙන්න. එක්කෝ දරුවා මොනවද කරන්න කියලා බලන්නෙත් නෑ ගේම් ගහනවද YouTube යනවද වැඩකට නැති දේවල් බලනවද මේ මොනවා කරත් මේ ෆෝන් එකට ඇබ්බැහි වෙනවා. මේ ස්ක්‍රීන් එකට ඇබ්බැහි වුණාට පස්සේ මේ දරුවා නැවත ෆෝන් එක ක්‍රමක්‍රමයෙන් බලෙන් ගන්න හැදුවොත් ඉතාම ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙනවා. කවුද වගේ කියන්නේ? දෙමව්පියෝ වගේ කියන්නේ. දැන් ඔය මේ ළමයා මේ දරුවා මේ කතා කරන වචන ටික ඉස්කෝලේ ඉගෙන ගත්තා කියන්න බෑනේ. එකපාරට මේක එයාගේ පරිසරය තුල එක්ක තාත්තා නැහැ ගෙදර එහෙම නැත්තම් විශේෂයෙන් තාත්තා කෙනෙක් ගෙදර ඉන්න ඕන පිරිමි දරුවෙක් ගෑනු දරුවෙක් ගෙදර ඉන්නකොට අම්මා කියන්නේ ගේ ඇතුලේ දෙයක් පාලනය කරාට දරුවෝ හැදෙන කාලේ දරුවන්ගේ හෝමෝන් වෙනස් වෙන කාලේ අම්මා කෙනෙකුට තනියම දරුවෝ පාලනය කරන්න අමාරුයි. ඒකට තාත්තා කෙනෙක්ගේ පෞරුෂය අවශ්‍යයි. තාත්තා කෙනෙක් ගෙදර හැසිරෙන්නේ වීලෑවිල්ලා චණ්ඩි පාට් එකෙන් නම් ගෙදර හැසිරෙන්නේ ෆෝන් එක කනේ තියාගෙන තාත්තත් කාට හරි අමතනවා නම් ඔය මේ කුණු හරප ටික කියලා ඔය ටිකේ දරුවත් අහගෙන ඉන්නවා. ඒ දරුවා ඉස්සෙල්ලා තාත්තා ෆලෝ කරන්න ගන්නවා. දැන් මම දැක්ක සමහරක් අය මේක අඳුන්වනවා අමුතු නමකින් පාසල් පාතාලේ එහෙම නැත්නම් සිඟිති පාතාලේ මේ වගේ නම් වලින් හඳුන්වනවා මේගොල්ලෝගේ මේ හැසිරීමේ ප්‍රධානම දේ වෙන කොහොත් මේ ගෙදර පරිසරය එක්ක අම්මා රට එක්ක තරුණ අයියලා මාමලා හැසිරෙන්නේ මේ විදියට. ඉතින් ඒකින්ද මේගොල්ලොත් ඒ විදියටම හැසිරෙනවා. මේව ෆලෝ කරනවා. ෆලෝ කරලා චණ්ඩියෙක් විදියට එයා චිත්ත රූපමවන චණ්ඩියෙක් විදියට. ඒක කරන්න පුළුවන් තැනදී එයා ඒක කරලා පෙන්නන්න උත්සාහ කරනවා. දැන් මේ ගුරුවරයාට මේ ගුරුවරුන්ගේ වැරදි ඇති සමහරවිට මෙතන මොකක් හරි වෙන ප්‍රශ්නයක් ඇති. එක ගුරුවරයෙක් මේක වීඩියෝ කරනවා. සමහර විට දැන් ඉස්සර වගේ දරුවන්ට ගහන්න බෑනේ. අතක් තියන්න බෑ. පිටට එකක් ගැහුවත් කකුලට එකක් ගැහුවත් දෙමාපියෝ කියනවා දරුවන්ට ගහලා හදන්න බෑ කියලා. මානව හිමිකම් යන්න උත්සාහ කරනවා. ඉතින් ඒකින්ද මට මේ ළඟදී ගුරුවරයෙක්ගෙන් ඇහුණ දෙයක් තමයි මේ අනේ මහත්මයා මේ අපි දැන් ඉස්කෝලේ ඇතුලේ මත්ද්‍රව්‍ය ඒවා මේවා අහුණත් අපි ඒවට ක්‍රියාත්මක වෙන්නේ මුලින් සමාව දීලා පන්ති තහනම් කරලා ඒ මට්ටමට දඬුවම් දීලා එතනින් පටන් ගන්න උත්සාහ කරන්නේ නැහැ. අපි කෙලින්ම කතා කරන්නේ පොලිසියට. කතා කරලා තමයි මේ ප්‍රශ්නේ විසඳගන්නේ. එතකොට එතනින් දරුවා එක්ක පරිවාසයට යවනවා. එහෙම නැත්නම් වෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ දෙමව්පියෝ අපිත් එක්ක වෛර බඳිනවා. නමුත් අපිට මෙතනින් ගහලා බැලලා මේ ප්‍රශ්නේ විසඳන්න ගියාම අපිට ඊට වඩා ප්‍රශ්න එනවා. ඒකින්ද මේවට හරි නියාමනයක්
එහෙම නැත්නම් හරි නිසි ක්‍රමවේද දරුවෝ වෙනුවෙන් මේ රජය අලුත් රජය මං හිතනවා මේවා පිළිබඳ හොයලා බලලා විශේෂ ක්‍රමවේදයක් නැති කරයි කියලා ලෝකේ දියුණු රටවල් වල මේවා පාලනය කරන්න කොයි විදිහටද ක්‍රම හදලා තියෙන්නේ. ඒවා ෆලෝ කරලා ඒ ක්‍රමවේද අධ්‍යයනය කරලා මේ මත්ද්‍රව්‍ය එතකොට විවිධ දේවල් පාසල් පද්ධතිය තුළට යන විවිධ නොමනා දේවල් පාලනය කරන්න මොකද්ද දාන්න පුළුවන් ආරක්ෂක ක්‍රමවේදය. එතකොට ගෙවල් තුල නිවස තුලදී මේ පවුල කියන මේ පරිසර පවුල කියන පද්ධතිය ඇතුලේ දරුවෙක් හොඳ දරුවෙක් යහපත් දරුවෙක් බිහි වෙන්න බලපාන්නේ මොනවද? දෙමාපියන්ගේ හැසිරීම කොයි විදිහට බලපානවද? වෙනත් වැඩිහිටියෝ කී දෙනෙක් මේ ගෙදර ඉන්නවද? ඒගොල්ලොන්ගෙන් දරුවන්ට වෙන බලපෑම මොකද්ද? මේ ප්‍රචණ්ඩ දරුවෙක් බිහි වෙන්නේ කොහොමද? දැන් මේ දරුවා මේ වයසේ මේ විදිහට හැසිරෙනවා නම් තව අවුරුදු 5ක් යනකොට කොයි විදිහට සමාජයට බලපෑම් කරයිද? දැම්මම මේගොල්ලන්ට දඬුවමක් දීලා මේ තත්ත්වේ නැති කරන්න. ඉතින් ඒකට නිසි ක්‍රමවේදයක් තියෙන්න වෙනවා. මේ එක දරුවෙක් ඒ ගෙදරට හෝ ඒ පාසලට හෝ ඒ ගුරුවරයාට බලපෑම නෙවෙයි මේක රටේ සමස්ත සමාජයටම බලපාන ප්‍රශ්නයක් මේක. ඉතින් මං හිතනවා මං විශ්වාස කරනවා මේකට මේ දරුවන්ට යම් කිසි ක්‍රමවේදයකට දඬුවම් දීලා අනිත් දරුවන්ට මේක ආදර්ශයක් වෙන විදියට මට මතකයි මම ෂෙයා කරා මීට මාස සති දෙක තුනකට කලින් අර තවත් දරුවෙකුට පහර දෙන දරුවෝ කීප දෙනෙක් දරුණු විදියට පහර දෙනවා මේ කෑගල්ල ප්‍රදේශයේ. ඒ දරුවෝ ටික අත්අඩංගුවට අරගෙන මං හිතන්නේ දඬුවම් දුන්නා ඒගොල්ලොන්ට. ඉතින් මේවා මේ ප්‍රසිද්ධ කරනවා නම් ඒ ප්‍රසිද්ධිය දඬුවම් දීමත් ප්‍රසිද්ධ කරන්න ඕනේ මේගොල්ලොන්ට මේ නැත්තම් මේ වගේ හැදෙන්නේ නැහැ. හරිම භයානකයි මේ තත්ත්වය. දැන් වැඩිපුර ළමයි එකතු වෙන තැන්වල අපි කියමු ටියුෂන් ක්ලාස් එකක් කරනවාම එහෙම නැත්තම් මොකක් හරි ප්‍රසංගයක් බලන්න ගියාම මැච් එකක් බලන්න ගියාම හැමදාම වලි. හැමදාම ගහ ගන්නවා. හෙල්මට් වලින් පහර දෙනවා. මේ පොඩි දරුවෝ පොඩි ළමයි. හිතා ගන්නත් බෑ. තව දිග කලිසම ඇදලත් නැහැ කොට කලිසම ඇදගත්තු දරුවෝ. මේවට යම් කිසි ක්‍රමවේදයක් හදන්න ඕන. විශේෂයෙන් පොලිසිය ඇතුළු මේ ළමා ආරක්ෂාව පිළිබඳ බලන ආයතන මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරත්වා කියන තමයි මගේ අදහස. අපි බලමු එහෙනම්. ජය වේවා.